Susi mana kan? Ini kok. Ini makan ini. Tahu nggak? Iya gemu. Gimana? Tahu udah pala tuh lah. Tahu gila ya. Kar. Ini namanya kar kian. Itu nama dam part වෙනවා, කළු පාට වෙනවා, හරි රසයි. ගොම්මන් කෑල්ලට ඇතුල් වෙන්න යන්නේ. මම නිකන් දැකලා මේක කරේ මේ යෝධ පුස්සලක් තියෙනවා තේරෙනවද? ප්‍රදේශය පුරාම විහිරලා තියෙනවා. මට මේක ඇට ඇති පොඩ්ඩක් අපි හොයලා බලමු. මේ තියෙන පුස් කරල්. මේක මේ දිගට වැදෙන්නේ. මේ තියෙන පුස් ඇට. පුස් ඇට මේවා මේ ආයුර්වේද වෙදකම් වලට ගන්නවා. පුස් ඇට. කොහොමද ඒක ළඟට මුළු ගහම අඩි 10කට 11ට ආසන්නයි. ඊරා උඩට ගිහිල්ලා අලි ටික අපි ආපු වාරේ. නැත්තම් ආයෙ එක උදේ බහැලා තියෙනවා අලි ටික. අපිත් එක්ක අලි ටික උඩට ගිහිල්ලා තියෙනවා. මේ ඊයේ අසර තොප්පිය දාලා ගිහිල්ලා තියෙනවා මෙතන. මේක අලි පාගල. දැන් අපිට හම්බුනේ අපි ඊරා හිටපු තැන ගල උඩට අලි ඇවිල්ලා තියෙනවා ඊයේ. ඒ අලුතෙන් අපිට පිටිත් හම්බුණානේ. අර ඈත පේනවද කන්ද? අන්න ඒක තමයි දැන් අපේ ඊළඟ නවාතැන. එතෙන්ට තමයි අපි යන්නේ. ඒකේ තියෙනවා ගල් ගුහාවක්, ලොකු ගල් ගුහාවක්. චිත්‍ර තියෙනවා. අපි එතෙන්ට තමයි යන්නේ. අඳුරු වනාන්තරය. දුක්ඛ වනාන්තරය. උස ගස් තියෙන ලොකු කැනපියකුත් තියෙනවා. දැන් වෙලාව උදේ 9ට විතරයි සමහර විට. බලන්න බෑ. ඒත් පුදුම අඳුරු තියෙනවා දැන්. මේවා කොච්චර රහස්. මේවා කොච්චර රහස් ඇද්ද හැංගිලා. Ini kali dikit ya. Ketika kamu tuh sakit kamu bulan ini kan, tadi lu memang ya. Setelah dia laksana penung karena memang kumaan salah itu. Sakit patro. ඇත්තට මේක නම නම් දන්නේ නැහැ. අපිට ශ්‍රී ලාල් නම් කිව්වා මේවා සාමාන්‍ය කැඩුම් බිඳුම් වලට ගන්නවා කියලා. ඒකට නම කියලා තියෙන ඇටමුරා කියලා. ඒක දන්නේ නැහැ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලමු අපි ඒක. මේක යන අතරතුර. එන්නකො මේක. මේක නම් මහා හිතා ගන්න බැරි තරම් පුදුම දෙයක්. මේ බලන්න මේ මහා කැලේ මැද්දේ මේ පැත්තට හැරෙන්න ඕම ඉන්නේ කරනවා මහා ප්‍රාසාදයක නැටුනේ මේ මහා කැලේ නේ.
බිරෝ ඉතා හොඳයි අවුලක් නැහැ. සත්තු බොනවා නම් අපිට බොන්න පුළුවන් නේ. මේ ගැන බකුරුල දෙන්නම් එක ගන්න. ලොකු පොතේ අරන්. සදෙන් නෝක තා ලොකු බෝතලයක් තියනවද? ඇති. ඔකට මේකෙන් තමයි. හොඳයි. Até problema. Itu umpat lagi ngende. සුජි මේක කොහෙද එන්න බෑ? දැන් අපි ඇත්තටම මහා වනාන්තරයකට ඇතුල් වෙන්නේ. හරිද? අපි මෙච්චර ආවේ තනිතලා භූමියකනේ. ඒ වුණාට අපි දැන් යන්නේ ඉන්නේ ලොකු කැලයක් ඇතුලේ. විශේෂත්වය කියන්නේ මේක තමයි මේ පැත්තේ වැඩියෙන්ම වලස්සු ඉන්න කැලේ. හරිද? දැන් අපි පොඩක් පරිස්සමින් අපිට යන්න වෙනවා. ගොම්මන් කෑල්ල. මේක තමයි නේද හැදයක් තියෙන්නේ. කොහොමද කුරුල්ලන්ගේ සද්දේ? කුරුල්ලන්ගේ සද්දේ. මේ ඇවිල්ලා මේක මහා මූකලානේ. පියලි කලාපයේ ෆ්ලොක් එකක් යනවා. පියලි කලාපේ කිව්වට මේක මං කිව්වා මේක අපරමැදි කලාපේ කියලා. අර පහතරට දෙත් කලාපේ සිංහරාජ වගේ වනාන්තරවල තියෙන කුරුළු රංචු ඒ කියන්නේ ෆ්ලොක් එකක්. මට පේන්නේ දැන් මේ ෆ්ලොක් එකක් ඇවිල්ලා තියෙනවා. විවිධ වර්ගයේ කුරුල්ලන්ගේ ශබ්ද ඇහෙනවා. මේ කොහෙද සුජියා? මේ තමයි කැලෑ කියන්නේ. මේවට තමයි වනාන්තර කියන්නේ. මේ තමයි පොඩි පොඩි මේ ලඳු කැලෑ නෙමෙයි. මේ තමයි නොඉඳුල් මහා වනාන්තර.
ආයේ මේ විතර කොහෙද තැන් කියන්නේ. ඔව් දැන් මේකට නම දාලා තියෙන්නේ සීතල වන්නේ කියලා. ඒකට හේතුව තමයි මේක හැමතැනම දිය කඳුළු තියෙනවා. මොකද මේක ගල්නේ තියෙන්නේ. ගල් වල ගල් වස්යෙන් හැම වෙලාවෙම ඒ කුස්තුර දිගේ වතුර එනවා. ඒ වගේ කවදාවත් හින්දෙන්නේ නැති වතුර වල සීතයක් මේක ඇතුලේ තියෙනවා. මේකේ තෙතමනය සහ මේ සීතල රඳා පවත්වා ගන්න. මේ යන ගමනේදී අපි ඉතින් ගස් කොළන් ගැන කතා කරානේ. මේ පොඩි දෙයක් වෙනවා මේ හැමෝම දකින ගහක් පැලයක් පොඩි පැලෑටියක්. මේකට කියන්නේ කතුරු පිල. පිල වර්ගයක්. මේවා හැමතැනම තියෙනවා. ඇයි දන්නව මේකට කතුරු පිල කියන්නේ? බලන්න. මේ මාර කොලයක් අරගෙන ඇද්දාම මම කොයිතරම් මේ කොළ අරගෙන වෙන ගහකින් එහෙම කරන්න බෑ. කොහොම අරගෙන ඇද්දත් එන්න මේ ආකාරයට තමයි කැඩෙන්නේ. ඒක නිකන් කතුරක් වගේ. නේ. අතන තමයි අපිට යන්න ඕන තැන. ඒක තමයි අර ගල් දෙන තියෙන්නේ. සැලකිය යුතු දුරක් තියෙනවා. බලමු. මතක තියාගන්න. අර දෙන්නේ නුවර ගන්න. ඉතින් නම් තමයි මං උදේ ඇඟිලි දික් කරලා පෙන්නුවේ මෙන්න මේ කන්ද. සුජි අපි ආසන්නද? කො බෑග් එක? මගෙන් තියලා ඕනේ උඩට ආයෙ අපි පාරම යන්නේ. දෙම්මනේ අප්සයන් යන්නේ. ඒකේ තලිවිලා
මේ බැලුවේ මේක මේ ස්තර කීපයක් පැහැදිලිවම පේන්න තියෙන. ඒ කියන්නේ මේ අපිට පේන මතු පිට පේන එකට අමතරව යටිනුත් තියෙනවා ඇඳපුවා. ඒව උඩින් තමයි මේ මේව ටික ඇඳලා තියෙන්නේ. ඉතින් මම බලාගෙන ආපු විදිහට මේකේ ගොඩක්ම තියෙන්නේ මේ මලුදම. දැන් මලුදම කියලා කියන්නේ මෝහමෙන් හදපු මල්ලක්. මෝහමෙන් හදපු මල්ලක්. ඒකේ තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පැණි බඹර කඩලා පැණි වද ඔක්කොම දාගෙන යන්නේ ඒකේ. එතකොට මේ පැහැදිලිවම ඉතින් මේ මලුදමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ වගේ ඒවා ඇඳලා තියෙනවා. මේ හරිය තියෙනවා ටිකක් අපැහැදිලි. මෙතන ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ වගේ ඉරි වලින් මේව අඳින්නේ තලගොයා. ඉතින් තලගොයෙක්ගේ විදිහට තියෙනවා. ආයේ මෙතන මලුදමක් ඇඳලා තියෙනවා මලුදම් කීපයක්. ආයේ මෙහෙම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අඳින විදිහක් තියෙනවා මිනිස්සු. අත්තරම දාලා ඇඳලා තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට මේ තියෙන්නේ මේ මිනිස්සු ඇඳලා තියෙන්නේ. මේ ඔළුව තියෙනවා. ඇඟ කකුල් දෙක මෙහෙම අත් ඇඳලා තියෙනවා නේ. දිගටම මේ මිනිස්සුන් ඇඳලා තියෙන්නේ මේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ආයේ මෙතන මිනිස්සු උප ටිකක් ඇඳලා තියෙනවා. මේ පැරණි චිත්‍ර මේ ඔක්කොම බල්ලෙක් ඇඳලා තියෙනවා. කන් දෙකයි ඇඟයි දාලා කකුල් හතරයි වලිගේ මෙහෙම නවලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් එතකොට අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ බල්ලෙක් වෙන්නේ නැති කියලා. ඒ වගේම අලිය ඇවිල්ලා පිටාතුල්ලක් තියෙනවා මේකේ. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මට මෙතනදී තව පොඩි දේවල් ටිකක් තියෙනවා. මතු පිට දැන් මේකේ ඇත්තටම මේක කැණීමක් කරන්න ඕන. ශාස්ත්‍රානුකූල කැණීමක් කරන්න ඕන මේක. මේක ලේයර් දාන්න මේ යට තට්ටු ටික කැණීමක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක කළ යුතුම දෙයක්. ඒක ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. නමුත් මම මතු පිට මට පරීක්ෂණය වලදී මට හම්බුණ දේවල් ටිකක් තියෙනවා. එතන මේ සත්තුන්ගේ ඇටකටු ටිකක් තියෙනවා. ඒගොල්ලෝ ආහාරයටගෙන ඉවත ලැබපු ඇටකටු. මේ කසේරු කාවක කොටසක් මේක හරි පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක බොහෝ දුරට මේක තලගොයෙක්ගේ හෝ වඳුරෙක්ගේ වෙන්න පුළුවන්. කසේරු කාවක කොටස්, ඊපස්සේ මේ අත්වල කොටස්, රිබ් එකක් තියෙනවා. මේක පොඩි සතෙක්ගේ කවකේ හරි. ඒ වගේ ඇටකටු ගොඩක් මෙතන මට හම්බුණා. ඊට පස්සේ අනිත් ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ මඩු කාලා තියෙනවා. මඩු භාවිතා කරලා තියෙනවා සෑහෙන්න. මේ මඩු පොතු ඒගොල්ලෝ පාවිච්චි කරපු මඩු ගස්ස ගෙඩි වල පොතු මඩු පිට්ටු පිටි අරගෙන මඩු හදන්න තියෙනවා. ඊට පස්සේ ඉන්ට්‍රස්ටිංම දේ තමයි මේ වලං කැබලි ටික. ඒක ගොඩක් ඉන්ට්‍රස්ටිං කාරණාවක්. මේ බලන්න මේක මේ හොඳට ඒ කියන්නේ මේගොල්ලෝ හදපුවා නෙමෙයි මේ මේගොල්ලෝ කොහෙන් හරි ඒ කාලේ ගෙනල්ලා පාවිච්චි කරපු මේ මැටි බඳුන් මේ කැටයන් කපලා බොහොම ලස්සනට තියෙනවා මේවා වලං කැබලි. ඊට පස්සේ මෙන්න මේවා ගැන මට ලොකු එහෙම පැහැදිලි කරන්න මට දන්නේ නැහැ. මම මේ ටික නම් පැහැදිලි මේ මැටි වලින් හදලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මේ ටික මම වෙනම පරීක්ෂා කරලා බලන්න ඕන මේක කෙනෙකුට කියලා. මේ මැටි වලින් මේ රවුම් හදලා තියෙන්නේ. මේවා මොනවද කියලා මට නැත්තම් මේගොල්ලෝ මොනවා හරි දෙයක පාවිච්චි කරපොද කියලා දන්නේ නැහැ. අපි ওই ටික පොඩ්ඩක් බලමු. එහෙම තමයි දැන් මෙතන මෙහෙම ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මම කියන්නේ මේ නිකන් චිත්‍ර මේ වැඩි දරුවෝ සෙල්ලම් කරපු තැන් ඒගොල්ලෝ මේ පාඩුවේ ඉඳන් මේ හදපු නිකන් චිත්‍ර නෙමෙයි ඇත්තටම. මේක
කෞතුකාගාරයක්. අර මම කලින් කිව්වා වගේ මෙතන කෞතුකාගාරයක්. පරම්පරා කීපයක වැද්දෝ ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශ කරලා තියෙනවා මෙතන. පොරමුලා, ගම, කයිරා ඒගොල්ලෝ ඇවිල්ලා මේව අඳින්න ඇති. ඒගොල්ලන්ගේ දරුවෝ අඳින්න ඇති. ඒගොල්ලන්ගේ බිරින්දෑවලු කාන්තාවෝ පිරිමි කට්ටිය දඩේමේ ගියාම දවල්ට ඒගොල්ලෝ ගෙවල් වල ඉන්නේ. ඒගොල්ලෝ අඳින්න ඇති මේව. අපි දන්නේ නැහැ. හැබැයි මොනවා වුණත් දැන් මේක අනාරක්ෂිතව මේ මහ කැලේ මැද්ද තියෙන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා මේක විනාශ කරලා දාන්න පුළුවන්. මේ පිළිබඳව තව දුරටත් මොකක් හරි දෙයක් ආයතන මට්ටමින් රජයේ මට්ටමින් කරලා මේක සංරක්ෂණය කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් අර අපි අර කලින් කතා වුණා වගේ ට්‍රැවල්ස් මේනියාව ට්‍රැවල් සෙට් එක ඒ වගේ අයට මේ වගේ තැන් හදිසියෙ හරි හම්බුනොත් මේවා උඩින් ඒගොල්ලන්ගේ නන් ටික වඩි එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මේවා රැකගත යුතු දේවල්. අවුරුදු 100 ගාණක් පරණයි මේවා. CG සෙලිග්මානුයි බ්‍රෙන්ඩා සෙලිග්මානුයි ඒ දෙන්න එනකොටත් මේවා ෆොටෝ අරගෙන ඒගොල්ලන්ගේ වැද්දා පොතේ තියෙනවා මීට අවුරුදු 120කට විතර කලින්. මුත් මේ විදිහටම මේ චිත්‍ර ටික ඒ විදිහටම මේ පොතේ තියෙනවා. තාමත් ඊට පස්සේ තාමත් ඒ ටික ඒ විදිහටම තියෙනවා. එදා සෙලිග්මාන් දැක්ක චිත්‍ර ටික මම අද දකිනවා. ඒ ටික ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැහැ. මම කියන්නේ ඉදිරියටත් ඒ ටික ඒ විදිහටම තියාගන්න. මෙතන මොකක් හරි විදියක් හදා ගන්න ඕන. ඒ වගේම විද්‍යානුකූල කැණීමක් මෙතන කරන්න ඕන. මෙතන මේ ගොඩක් යටට පස්තට්ටුව තියෙනවා. යටට කැනගෙන ගියොත් මේකටත් වැඩිය ඉතිහාසයක් මේක ඇතුලෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ඒගොල්ලෝ මෙතන ජීවත් වුණා නම් මෙතන නිදාගත්තා නම් ආහාර පාන සේරම කාපු ඔක්කොම දාන්නේ මේකට. එතකොට මෙතන ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. මේක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මේක පුදුමාකාර තැනක්. මේකේ කටාරමුකුත් කොටලා තියෙනවා. ඒ කියන්නේ වැද්දෝ පාවිච්චි කරන්න කලින් මෙතන සංඝයා වහන්සේලා ඉන්න ඇති. ඒ වගේම මෙතන සුමට වෙච්ච තැනක් තියෙනවා. මෙතන මම විශ්වාස කරනවා එයාලා ඔය මඩු වගේ දේවල් මෙතන තියාගෙන අඹරන්න ඇති කියලා. මෙතන මේකලා මේ ගල මිරිස් ගල වගේ මෙතන ඉඳන් පිටගෙන ලේසි මඩු පිටි කොටන්නත් ඇති. එහෙම නැත්නම් ඔය කුඩු මිරිස් කොච්චි එහෙම ඒගොල්ලෝ මෙතන පොඩ්ඩක් සුමට වෙලා තියෙනවා. ඇත්තටම මෙතන පරීක්ෂා කරොත් ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ තනිකරම කෞතුකාගාරයක්. ඒක කැණීමක් කරොත් පර්යේෂණාගාරයක් බවට පත් කරන්න පුළුවන්. මැකීගේ දඩමන් යනු නිකම්ම වාර්තාවකට වඩා වන ජීවිතය, වැදි ජනතාවගේ සංස්කෘතිය හා වඳ වී යන ජාතියක ඛේදනීය ඉරණම පිළිබඳ හැඟීම්බර කතාවකි. එය සිත් ඇදගන්නා සුළු ත්‍රාසජනක සිදුවීම් වලින් සහ ස්වභාව ධර්මයේ මනස්කාන්තයන්ගෙන් සමන්විතයි. Echoes of the Wild. ස්වභාව දහමේ සත්‍ය සොයා යාමේ ගමන් මඟ.